welcome viewers. ඒ 2022 ජූනි 3 වෙනිදා මොන්ටානා ඇමරිකාව මොන්ටානාවල තියෙන ට්‍රොයි කියන නගරය කඳු ගංගා පොකුණු කියලා වටේම ඝන වනාන්තරයකින් වටවුණු බලන්න ලස්සන නගරයක්. මේක පුංචි නගරයක් නිසා ඒ ජීවත් වුණේ මිනිස්සු 800ක් වගේ සුළු කොටසක්. ඒ තමයි වෙබ් කියන පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ ළමුන් දෙදෙනා සමග සතුටෙන් ජීවත් වෙමින් හිටියේ. නමුත් එදා දවස ඔහුගේ ජීවිතේම අවාසනාවන්ත දවසක් කියන එක ඔහු හීනකින්වත් හිතලා බලලා නැතුව ඇති. ඔහුගේ විවේක කාලය හැමතිස්සෙම ඔහුගේ පිරිමි දරුවන් දෙදෙනා සමග තමයි ගත කරන්නේ. ඒ වගේ තමයි දැනුත් ඔහුගේ 3 හැවිරිදි පුත්‍රයා වන රයිකර් සහ බලසුරතලා සමග සෙල්ලම් කරමින් හිටියා. එතකොට වෙලාව හවස 4ට පමණ තියේ. වෙබ් තමන්ගේ පුතා වන රයිකර්ට තාත්තා දැන් එනවා කියලා සුළු වැඩකට නිවස ඇතුළට යනවා. ටික වෙලාවකින් ඔහු නැවත එළියට ඇවිත් බලනවා. එතන සෙල්ලම් කරමින් හිටිය ඔහුගේ පුතා රයිකර් හිටියේ නැහැ. කලබලයට පත්වුණු වෙබ් රයිකර්ගේ නම කියලා නිවස වටේම හොයන්න පටන් ගන්නවා. නමුත් බල්ලා විතරයි පේන්නේ හිටියේ. රයිකර් පේන්නේ හිටියේ නැහැ. සමහර විට නිවස ඇතුළට ගියාවද්ද කියලා නිවස ඇතුළට ගිහින් හොයලා බලනවා. මේක දැකපු ඔහුගේ බිරිඳ මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. නමුත් ඒකට පිළිතුරු නොදී දිගටම ඔහු කාමරේ දොරවල් එකින් එක ඇරලා රයිකර්ව හොයමින් හිටියා. රයිකර් ඔයත් එක්කනේ සෙල්ලම් කරමින් හිටියේ. ඇතුළට ආවේ නැහැ කියලා බිරිඳ කලබලයටපත් වෙනවා. ඒක අහලා වෙබ්ට දැන් හින්දාටිය දමන්න පටන් ගන්නවා. ඒ මොහොතේ පාසලට ගිහින් හිටිය අනිත් පිරිමි ළමයාත් එනවා. ඔහුගේ මල්ලි අතුරුදහන් කියලා කියපුවාම ඔහු දඬන්න පටන් ගන්නවා. දැන් රයිකර් නිවසෙත් නැහැ. නිවසට එළියෙත් නැහැ. ඒ වගේම නිවසේ ඉස්සරහා ගේට්ටුව අගුළු දමලා තමයි තිබුණේ. එහෙමනම් රයිකර් නිවසේ පිටුපසින් තියෙන කැලෑ පාරෙන් තමයි ගිහින් නැති කියලා වෙබ් සහ ඔහුගේ බිරිඳ රයිකර්ගේ නම කියමින්ම කැලෑව තුලට රයිකර්ව හොයන්න යනවා. මෙයාලා කෑ ගහන හඬ ඇහිලා අසල්වැසියන් මෙයාලා එක්ක එකතු වෙලා රයිකර්ව හොයන්න පටන් ගන්නවා. ඉන්පස්සේ මේ ගැන පොලිසියට දැනුම් දෙනවා. නමුත් මින්පස්සේ සිදුවුණු දේ තමයි කාටවත්ම විශ්වාස කරන්න බැරි දෙයක්ව තිබුණේ. ඇමරිකාවේ අවුරුදු 3කට කලින් හැම සමාජ ජාලයකම වෛරල් වුණු ඒ වගේම මුළු ඇමරිකාවම පුදුමයට පත් කළ නඩුවක් තමයි මේක. අහනකොට බොරු වගේ පෙනුනත් ඇත්තටම සිදුවුණු සිදුවීමක් ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. එහෙමනම් එන්න අද වීඩියෝ එකට යමු. දැන් වෙලාව හවස 5ට පමණදී පොලිසිය එතනට පැමිණෙනවා. එහෙම ආපු පොලිසිය නිවසට පිටුපසින් තියෙන කැලෑවට පොලිස් සුනකයන් අරගෙන යනවා. එහෙම යනකොට අපි ඔයාලා එක්ක එනවා කියලා ප්‍රදේශවාසීන් පොලිසිය සමග එක් වෙනවා. තවත් පැත්තකින් ඩ්‍රෝන්ස් යවල කොළපාට ඇඳුම් ඇඳගෙන රයිකර්ව කොහේ හරි පේනවද කියලා ඩිස්ප්ලේ එකේ පරීක්ෂා කරලා බලනවා. ඩ්‍රෝන්ස් විතරක්ම නැතුව එතනට හෙලිකොප්ටරයකුත් යොදා ගන්නවා. රජය විසින් රයිකර්ව හොයාගන්න අවශ්‍ය හැම වැඩපිළිවෙලක්ම යොදනවා. නමුත් ඒ වෙලාවේ තමයි ස්වභාව ධර්මය හරස් වෙන්නේ. ටිකෙන් ටික කලවර වෙන්න පටන් ගන්නවා. හයියෙන් අකුණු ගහන්න පටන් ගන්නවා. ටික වෙලාවකින්ම වැස්සත් පටන් ගන්නවා. වහාම හෙලිකොප්ටර් නියමුවට හෙලිකොප්ටර් ගොඩ පාන්න කියලා නියෝග කරනවා. දැන් රයිකර්ව හොයන්න ගිහපු ගොඩක් දෙනෙක් ආපසු හැරලා යමින් හිටියා. ඒ කිව්වොත් තව සුළු මොහොතකින් වැස්ස විතරක්ම නෙමෙයි දරුණු සුළුකුණාටුවක් පටන් ගන්න යනවා. 7ට පමණ සුළුකුණාටුවත් සමග වැස්සත් වැඩි වෙනවා. නමුත් ඒ සුළුකුණාටුව අතරතුරත් පොලිස් කණ්ඩායමේ සෙවීම් කටයුතු සිදු කරනවා. නමුත් ඔවුන් උදෑසන වෙනකම්ම හොයලත් රයිකර්ව හම්බුනේ නැහැ. රයිකර් අතුරුදහන් වෙලා ඊළඟ දවසේ පොලිසිය කිලෝමීටර් 2ක් පමණ වටේම පරීක්ෂා කරලා අවසන් කරනවා. මේ වෙනකම් පොලිසිය හොයමින් හිටියේ සාමාන්‍ය කැලෑවක් තුල. නමුත් දැන් ඔවුන් ඇතුල් වෙන්නේ කැලෑ සතුන් ජීවත් වෙන ඝන වනාන්තරයක් තුලට. එහෙම ඔවුන් ඇතුල් වෙනකොටම සතෙක්ව තවත් සතෙක් විසින් දඩයම් කරලා තියෙන එක දකිනවා. එතන ඉඳන් හොයන්න පටන් අරගෙන ටික වෙලාවකින්ම අඳුර වැටෙන්න පටන් ගන්නවා. පොලිසියයි කැලෑව තුල කැම්ප් ෆයර් එකක් හදලා ටිකක් විවේක ගන්නවා. කැලෑව තුලින් ඇහෙන වෘකයන්ගේ හඬ, කෘමීන්ගේ, කුරුල්ලන්ගේ හඬ නිසා ඒ කැලෑව තුල බියජනක පරිසරයක් ගොඩනැගුණා. ඒ මොහොතේ තමයි ඔවුන් තවත් දෙයක් තේරුම් ගන්නේ. සතුන්ගෙන් විතරයි රයිකර්ට හානියක් තියෙන්නේ කියලා හිතුවත් රයිකර් සතුන්ගෙන් බේරිලා කොහේ හරි ආරක්ෂිතව හිටියත් ඔහු මුහුණ දෙන්න අවශ්‍ය තවත් ගැටලුවක් තියෙනවා.
ඒ තමයි සීතල. ඒ ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී උෂ්ණත්වය ඩිග්‍රී සෙල්සියස් 15යි. එහෙම තියෙනකොට රයිකර්ට හයිපොතේමියා ඇති වෙන්නත් පුළුවන් කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. රයිකර් මේ සීතලෙන් බේරිලා හිටියත් තවත් දෙයක් තියෙනවා ඔහු මුහුණ දිය යුතු. ඒ තමයි කුසගින්න. පොඩ්ඩක් හිතලා බලන්න. අපිට දවසක් කන්නේ නැතුව හිටියොත් කොහොම තියේද? එහෙම තියෙනකොට රයිකර් අවුරුදු 3ක පුංචි ළමයෙක්. ඒ විතරක්ම නෙමෙයි පොලිසිය දැන් කිලෝමීටර් 3ක් පමණ දුරට හොයලා ඉවරයි. නමුත් රයිකර් තවම හමුුනේ නැහැ. එහෙමනම් මේකත් පහු කරලා තමයි ඔහු ගින් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්ටැමිනා අඩු වෙලා තියෙයි. කුසගින්න තිබා ඇති වෙලා තියෙයි. ශාරීරික ශක්තිය නැතුව සමහර විට ඔහු සී නැතුව වැටිලා තියෙයි කියලා හැමෝම දුක් වෙන්න පටන් ගන්නවා. දරුවා දැන් ලැබේ. තව ටිකකින් ලැබෙයි කියලා ඔවුන් බලාපොරොත්තු තියලා බලාපොරොත්තු සුන් වෙන හැම වෙලාවෙම ඔවුන්ට ඒක දරා ගන්න බැරි වේදනාවක් හැටියට තිබුණා. ඔවුන්ගේ අසල්වාසීන් තමයි ඔවුන්ව සැනසුවේ. දැන් රයිකර්ගේ නිවසේ ඉඳලා කිලෝමීටර් 4ක් දුරින් තියෙන කැලෑ ප්‍රදේශයක නිවසක් තියෙනවා. ඒ නිවසේ යුවලක් ජීවත් වෙමින් හිටියා. රයිකර් අතුරුදහන් වෙලා දවස් 2කට පස්සේ හවස් වරුවේ ඒ නිවසේ ඉන්න කාන්තාව නිවසට ටිකක් දුරින් තියෙන මඩුවට ජෙනරේටරය ඔන් කරන්න යනවා. එහෙම යනකොට ඇයට ඒ මඩුව තුලින් අසාමාන්‍ය ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. මොකෙක් හරි සතෙක්ද කියලා ඇය බයෙන්ම ඇතුළට ඇවිල්ලා බලනවා. එතකොට මොකද්දෝ හෙල්ලෙන එක ඇය දකිනවා. බීතියට පත් වුණු ඇය එළියට ඇවිත් බිම තියෙන දිග කෝට්ටක් අරගෙන ඇවිත් ඇතුළට ගින් දැකපු දෙයින් ඇය විමතියෙන් ගල් ගැහෙනවා. ඒ මඩුවේ හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. මෙච්චර වෙලාවක් හොයාගෙන හිටපු රයිකර් තමයි. වහාම පොලිසියට දැනුම් දීලා එතනට ආපු පොලිසිය රයිකර්ව ගිලන් රථය තුලට රැගෙන ගිහින් ඔහුට කැම බීම ලබා දෙනවා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් රයිකර්ගෙන් ඔයා කොහොමද මෙච්චර දුරක් ආවේ? ඔයාමද තනියෙන් ආවේ? නැත්නම් කවුරු හරි බෑරගෙන ආවද කියලා අහනවා. ඒකට රයිකර් නැහැ මම තනියෙන් තමයි ආවේ. කවුරුවත්ම බෑරගත්තේ නැහැ කියලා තියෙනවා. ඒ මොහොතේ මීඩියා වලින් ඔහුගේ ඡායාරූපයක් අරගන්නවා. ඒ ඡායාරූපය හොඳට බලන්න. මේක දිහා බලනකොටම පේනවා රයිකර්ගේ මුහුණ සාමාන්‍ය පරිදි නැහැ කියලා. දැන් මේ ඡායාරූපය සමාජ මාධ්‍යවල වෛරල් වෙන්න පටන් ගන්නවා. රයිකර් හම්බ වුණා කියලා ඔහුගේ දෙමාපියන් සතුටු වෙන්න පටන් ගන්නවා. නමුත් රයිකර් දාගෙන හිටපු ඇඳුම් දැකලා පිරිසක් රයිකර් නැති වෙනකොට කොළ පාට ඇඳුමක් තමයි ඇඳගෙන හිටියේ කියලා කීවා. නමුත් දැන් කොහොමද නිල් පාටින් ඇඳුමක් ඇඳගෙන ඉන්නේ? ඇඳුම කොහොමද වෙනස් වුනේ කියන ප්‍රශ්නය මතු කළා. ඒ වගේම රයිකර් කොහොමද දවස් 2ක් කැලෑව ජීවත් වුනේ? අවුරුදු 3ක ළමෙක්ට කොහොමද ඒක පුළුවන් වුනේ? මුලින්ම ඔහු කොහොමද කිලෝමීටර් 4ක් ඇවිදලා ගියේ? රයිකර් අතුරුදහන් වුණ දවසේ සුලිකුණාටුවක් ඇති වුණ වෙලාවේ ඔහු මොකද්ද කළේ? කොහෙද හිටියේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නවලට ඉන්ටර්නෙට් එකේම මිනිස්සු පිළිතුරු දෙන්නත් පටන් ගත්තා. ඒකින් තියරි කීපයකුත් ගොඩනැගුණා. මුලින්ම රයිකර් කොහොමද එච්චර දුරක් ඇවිද ගින් තියෙන්න පුළුවන් කියන ප්‍රශ්නයට සමහර විට ඒ දරුවා පැහැර ගැනීමට ලක් වෙලා ඇති. විශාල පිරිසක් දරුවව හොයනවා කියන එක දැනගෙන නැතිනම් සුලිකුණාටුවක් නිසා දරුවව මඩුවේ සංකවලා තියලා ගින් තියෙන්න පුළුවන්. මේ ගැන කිව්වොත් මොනවා හරි කරනවා කියලා දරුවව තර්ජනය කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා දරුවා ඒ ගැන මොකොත් කිව්වේ නැති කියලා විශ්වාස කළා. ඊළඟට රයිකර්ව හමු වුණාම ඌට තිබහවත් කුසගින්නවත් තිබුණේ නැහැ. ඒ කොහොමද දවස් 2කමාරක් අවුරුදු 3ක ළමෙක්ට මොකොත්ම කන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නේ? ඔහු කිලෝමීටර් 4ක් පයින් ඇවිදලා තියෙනවා කියලාත් ඒකටත් වඩා රයිකර් අතුරුදාන් වෙන්න ඉස්සර ගත්තු පින්තූරය, රයිකර්ව හම්බ වුණාට පස්සේ ගත්තු පින්තූරය, මේ පින්තූර දෙකම බලනකොට ඇත්තටම හොයාගෙන තියෙන දරුවා රයිකර් නෙමෙයි වෙන කවුදෝ. හොඳට පින්තූරය දිහා හොඳින් බලන්න කියලා මිනිස්සු තර්ක කළා. නමුත් ඒකට පිළිතුර ඒ පින්තූරයේම තිබුණා. රයිකර්ගේ මුහුණේ එච්චර වෙනස්කම් පෙන්වන්න හේතුව ඔහු කුසගින්නේ හිටපු නිසායි. රයිකර්ව හොයාගන්නකොට ඒ ළමයා යම් මානසික තත්ත්වයක ඉඳලා තියෙනවා. ගොඩක් බීතියටපත් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසායි කැම බීම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේ වගේ තියරි ගොඩක් කතා බහට ලක් වුණා. කොහොම වුණත් අවුරුදු 3ක ළමෙක් කොහොමද දවස් 2ක් කැලෑව ඇතුලේ හිටියේ? ඒකත් සුලිකුණාටුවට කොහොමද මුහුණ දුන්නේ? කැමට බීමට නැතුව ඒ සීතලෙන් කිලෝමීටර් 4ක් ගියේ කොහොමද? මේවට පිළිතුරු අද දක්වාම අභිරහසක්. ඉතින් ඔයාලා මොකද්ද හිතන්නේ? රයිකර්ට ඇත්තටම සිදුුනේ මොකද්ද? ඔයාලගේ තියරිය පාලෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දීලා අනිත් අය සමගත් ෂෙයා කරන්න. එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.